මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ JavaScript වල තවත් වැදගත් ඔපරේටර්ස් දෙකක්. එකක් තමයි REST ඔපරේටර් එක, අනික ස්ප්‍රෙඩ් ඔපරේටර් එක. මම කලින් වීඩියෝ එකේ අපි ඩිස්ට්‍රක්චරින් එක කරේ ඒකේ භාවිතා කරපු script.js එකම පාවිච්චි කරනවා. මම පොඩ්ඩක් මේක කමෙන්ට්ස් එක අයින් කරලා මේ ටික වයින් කරලා ඉස්සෙල්ලා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ REST operator එක. REST operator කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා destructuring වල කතා කරා මේ genre කියලා කියන්නේ අපි ඒක print කරලා බලමු මොකක්ද කියලා. genre කියලා කියන්නේ start මෙතන මේ book අපි කරන fonts book සමානයි get කියන එක මම මසලා අය එඩ් කරනවා එක. හරි. එතකොට මෙතන මේ genres කියලා කියන්නේ මෙන්න මේ array එක. fantasy, high fantasy, adventure, ඒ කියන්නේ පොතක තියෙන කැටගරි වගේ. 1 2 3 4 5 6ක් තියෙනවා. right? දැන් මේ ඔයාට මෙන්න මේ fantasy එකයි high fantasy එකයි variable දෙකකට ගන්නවා ලේසිම ක්‍රමය තමයි මොකද destructure. අපි කතා කරනවා font primary genre එකයි secondary genre එකයි ගන්න පුළුවන්. මෙතන මොකද්ද මේ array එකක්. ඒකට අපි මේ primary genre එක fantasy. හරි fantasy කියන පළවෙනි එක. secondary genre එක high fantasy එක. හරි. ඔයාට ඕනනම් ඒ වගේම පුළුවන් මේ තුන තව variable ඒ තුන array එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ rest කියලා කියන්නේ ඉතුරු ටික. ඒක කරන්නේ මෙන්න මේ වගේ අපි මේකක් දාලා අපි මෙතන දානවා මොකක්ද නමක් දෙන්න පුළුවන්. ඉතින් නමුද rest array. හරිද? අපි මේක print කරොත් ඒකෙත් එන්නේ අර මේ පැත්තේ තියෙන array එකේ පළවෙනි එකයි දෙවෙනි එකයි නැතුව අනිත් ඔක්කොම ටික array එකට දාලා ගන්න පුළුවන් අපිට. මේක පංගුවක් තැන් වල ගොඩක් වැදගත්. හරිද? එතකොට REST operator කියලා කියන්නේ මේ වගේ array එකක් තියෙද්දි destructure කරලා අපිට එකක් දෙයක් අරගෙන ඉතුරු ඔක්කොම ටික තව array එකට දා ගන්න පුළුවන්. ඒක තමයි මේ REST operator එකෙන් කරන්නේ. alright. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊට සාපේක්ෂව ගොඩක් මේ usage එක වැඩි. ගොඩක් තැන්වල පාවිච්චි කරනවා spread operator එක. spread operator එක. ඒ කියන්නේ දැන් REST operator එකේ අනිත් පැත්ත තමයි spread operator එක. REST operator කියලා කියන්නේ මොකක් හරි array එකක් තියෙනවා. ඒකෙන් මොනවා හරි අපිට කියන්නේ array එකේ 500ක් තියෙනවා නම් අපිට ඒකෙන් පළවෙනි දෙක විතර ගන්න ඕන variable දෙකකට. ඊටු 498ම වෙනම array එකට දා ගන්න ඕන. ඒක තමයි මේ REST operator එකෙන් කරන්නේ. ඊට පස්සේ spread operator එකෙන් කරන්නේ
අපිට අලුත් ඇරයක් හදා ගන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි ස්ප්‍රෙඩ් ඔපරේටර් එක පාවිච්චි වෙන්නේ. අපි හිතමු const new genres කියලා මට ඕන අලුත් ඇරේ එකක් හදාගන්න මෙන්න මේ මේ ටිකනේ තියෙන අපේ කැටගරි ටික ඒකට තව අලුත් මට වර්ගයක් දාගන්න ඕන. එතකොට අපිට කරන්න පුළුවන් අපි දැන් බලමු මෙතන දැන් මේ ඇරේ එකේ නම genre. අපි දාලා අපි අලුත් new මම මෙහෙම දාන්නම් new genre කියලා. ඊට පස්සේ අපි මේක print කරලා බලමු මොකද්ද ඇත්තටම මේක මොන වගේ එකක්ද කියලා. හරි. එතකොට හැබැයි මේක ඇදලා තිනවා මෙතන මේ වෙනම array එකක් තියෙන්නේ. හැබැයි අපිට මේක නෙවෙයි අවශ්‍ය. අපිට අවශ්‍ය මේ array එකට තවත් අලුතෙන් value එකක් add කරන්න. අපි කරන්න ඕන මේකේ මෙන්න මේ array එක විසිරුවලා දාන්න ඕන. spread කරන්න ඕන. ඒක කරන්න පුළුවන් විදිහ තමයි අරකම අපි ඩොට් තුනක් ඉස්සරහට දැම්මනම් ඔයාලට තේරෙනවා මේක ලස්සනට මේ අර ගානට මේ අර ඒ කියන්නේ ස්ප්‍රෙඩ් එකකින් කරන්නේ මෙන්න මේ array එක ඒ විදිහටම නැතුව එලිමන්ට් එක ස්ප්‍රෙඩ් කරනවා. right එතකොට දැන් මෙතන අපි මෙතන genre එක දැම්මනම් මේක array එකක් මේ array එක ඇතුලේ වෙනම array එකක් set වෙන්නේ. අපිට එහෙම නෙමෙයි ඕන. මෙන්න මේ genre array එකේ තියෙන value ටික වෙන වෙනම අරන් මේ array එකට දාන්න තියෙන ඕන. ඒකට තමයි මොකද්ද spread කියන්නේ. එතකොට ඒක තමයි ඒකේ භාවිතය. ඔය මේ දිගටම අපි sample project කරද්දී ඔයාට අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. හැබැයි ඒ තැන්වලදී ඔයා මේක හොඳට කරලා පුළුවන් වෙලා තියාගන්න. මොකද එතනදී අපි කියන්නේ ඔපරේටර් කිරීම කියන උදාහරණයක් ස්ප්‍රෙඩ් මේක පාවිච්චි කරනවා කිව්වම ඔයා දැනගන්න ටක් ගාලා ස්ප්‍රෙඩ් කියන්නේ මොකක්ද කියලා. රෙස්ට් ඔපරේටර් එක ඔයා දැනගෙන ඉන්න ඕන. ඒතර ඔයා මේක වාත් කරලා බලන්න. එතකොට ඔයාට ඉස්සරහට ඒවා යෙදුනහම අපි කෙලින්ම මේක කිව්වම ටක් ගාලා තේරෙනවා. නැත්තම් එතනදී ඔයාට තේරුනේ නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ඔයාට දේවල් තේරෙන්නේ නැති වෙනවා. ඔයාට ඒක ඊට පස්සේ ඒක කන්ටිනියු කරන්න බැරි වෙනවා. ඒකින්ද පුළුවන් තරම් මේ හොඳට කරලා මේ තියාගන්න. ඊට පස්සේ තියෙන්නේ ස්ප්‍රෙඩ් ඔපරේටර් එකේ ඊළඟ එක තමයි ඔබ්ජෙක්ට් එකකට. දැන් අපි ඔබ්ජෙක්ට් එකකට අලුත් ප්‍රොපර්ටි එකක් දාන්න ඕන නම් ඒක කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි ස්ප්‍රෙඩ් ඔපරේටර් එකේ. උදාහරණයක් විදිහට අපි කියමු දැන් book කියන එක මේකනේ book කියන්නේ. book කියන එකේ මෙතන book කියන එක මෙතන book කියන එක අපිට මේකට අලුත් ප්‍රොපර්ටි එකක් දාන්න ඕන. අපිට ඒක දාන්න පුළුවන් විදිය තමයි rest operate spread operator එකෙන් දාන්න පුළුවන්. අපි ගහමු කොහොමද ගන්න const updated book කියලා මම කරන්නේ මේක තමයි ඔබ්ජෙක්ට් එකේ JSON ඔබ්ජෙක්ට් එකේ මොකද සිම්බල් එක මේක අපි කරන්නේ දැන් book කියන එක අපි මොකද්ද ස්ප්‍රෙඩ් කරනවා book කියලා අපිට අලුත් ප්‍රොපර්ටි එකක් දාන්න පුළුවන්. අපි දැන් දාමු new property කියලා. එහෙම දාලා මම මේක print කරනවා. මේක මේ තියෙන්නේ අප්ඩේටඩ් බුක් එකේනේ. ඒකේ අර බුක් එකේ තියෙන ඔක්කොම තියෙනවා. ඊට අමතරව මෙන්න මේ අලුත් ප්‍රොපර්ටි එකක් තියෙනවා. එතකොට ඒක තමයි මොකද්ද
updated book කියන එක තියෙන්නේ. එතකොට හැබැයි ඔයාට මේක ඉස්සරහට දැම්මොත් ඒක දාන ඉස්සරහට දැම්මොත් වෙන්නේ එතකොට වෙන්නේ අර මේ ඔබ්ජෙක්ට් එකේ පළවෙනියෙන් මේ new property කියලා වැටිලා ඊළඟට තමයි අර book එකේ properties ටික එන්නේ. ඒකම අපිට පුළුවන් මේක තව ඊළඟ පියවර තමයි දැන් හිතන්නකෝ මේකට අලුත් property එකක් දාන්නත් පුළුවන් නැත්තම් අලුත් property එකක් දාන ගමන් ඔයාලට පුළුවන් මෙහෙම කරන්න පුළුවන්. අපි මේක අර ඉස්සර තිබ්බ තත්ත්වයට ගමු. ඒ කියන්නේ book එක දාලා මෙතන new property. දැන් මේ book එකේ තියෙනවා pages 1216ක්. ඔයාලට පුළුවන් ඕනනම් මොකක් හරි ඒ පොතේ තියෙන මොනවා හරි properties වල මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් කියන override කරන්න ඕන නම් ඔයාට මේ spread operator එකෙන් එකක් කරන්න පුළුවන්. ඔයා book එකේ මොකක් හරි property එකක් වෙනස් කරගන්න ඕන. උදාහරණයක් විදියට අපි හිතුවා pages අපිට 2000ක් කරගන්න ඕන. අපි මෙහෙම දැම්මොත් එතකොට මෙන්න මේ updated book කියන එකේදී මේකේ තියෙන properties ටික එනවා. මේ අලුත් property වැටෙනවා සහ මේ property ඇත්තෙන් මේ පොතේ තියෙනවා. එතකොට එහෙනම් ඒ property override වෙනවා. මේ වාන්න මේ pages 2000. එතකොට මේ හැම වෙලේම මේක ඇවිල්ලා JavaScript වල එක නීතියක්. ඒ කියන්නේ මොකක් හරි property එකක් දාලා ඒ property මේ ආයෙ දැම්මොත් ඒ අන්තිමට තියෙන property එක මේක override වෙනවා. උදාහරණයක් මෙහෙම දාන්න පුළුවන්. අපිට මේකම ආයෙ දැම්මොත් එහෙම new test කියලා තමයි එන්නේ. right? ඒ කියන්නේ මේකේ තේරුම නැහැ මෙහෙම දාලා මේකේ වෙන්නේ මේක override වෙනවා. මේක අයින් කරලා දාන්න. හරි. ඒක තමයි මොකද්ද spread operator එක. summarize කරොත් මේ වීඩියෝ එකෙන් මම කරේ JavaScript වල REST operator එක සහ spread operator එක. REST operator එක ප්‍රධාන භාවිතය තමයි මොකක් හරි අපි array එකක් destructure කරද්දී අපිට ඒකේ array එකේ පළවෙනි දෙක තුන වගේ variables වලට අරගෙන ඉතුරු ඔක්කොම elements ටික අලුත් array එකකට දාගන්න ඕන නම් අපිට පුළුවන් මොකද්ද REST operator එක පාවිච්චි කරන්න. ඊළඟට spread operator එක භාවිත කරන්න පුළුවන් array වල සහ object වල. array වලදී පාවිච්චි කරන්නේ අලුත් array එකක් හදාගන්න තියෙන array එකක් පාවිච්චි කරලා. ඒ වගේම තියෙන object එකකට අලුතෙන් properties add කරගන්න ඕන නම් තියෙන properties override කරගන්න ඕන නම් ඒව කරගන්න පුළුවන් මොකෙන්ද spread operator එක හරහා. එතකොට මේ පාඩමේ අපි කතා කරේ JavaScript වල REST operator එක සහ spread operator එක. මම මේ වීඩියෝ එක මෙතන නතර කරනවා. අපි ඊළඟට තවත් JavaScript වල අලුත් ටෙක්නික් එකක් අපි බලමු.